හරි ළමයි ඔයාලට මේ මං කියන්න යන්නේ මේක අද ඉන්ස්ට්‍රක්ෂන් ෂීට් එක ගැන තියෙන එකක්. මේ පේපර් එක මං දාලා තියෙන්නේ ඔයාලට. මේක හම්බෙච්ච මොඩල් පේපර් එකක් මට. හරිද? මේක මේ වැදගත් දේවල් ටිකක් තියෙනවා මේ තියෙන පේපර් එක. මේක ඔයාලා කරගෙන යන්න මරුබත්සු දාන එක. මම මේක ගැන විස්තරයක් දෙන්නම්. මේක ගොඩක් පේපර් මං දාලා තියෙනවා රිවිව් මං හතරක් දාලා තියෙන ප්‍රශ්න ඔයාලට කරන්න ඕන විදිය. ඒ විදිහට කරලා දාන්න. මම බලලා ඊට පස්සේ අපි සාකච්ඡා කරන්න දාමු. නැත්නම් ඔක්කොම දැම්මොත් ඔයාලා කරන්නේ බලනවා විතරක් නිසා. හරිද? ඊට පස්සේ මේ ඉන්ස්ට්‍රක්ෂන් ෂීට් එකට අදාළ PDF එක මම දාලා තියෙන මේ තියෙන එක විස්තර තියෙනවා සිංහලෙන් ඔක්කොම දාලා මොනවද මේ තියෙන්නේ කියන එක. මේ අදාළ නැති ඒවාත් දාලා තියෙන මම ඒවත් එක්ක බලන්න ඔයාලා. එතකොට මේකේ එතකොට මේ තියෙන ගුරන්දෝ හන්දොරින්ගු ජිත්සුගි ශිර්කේ ෂින් මොන්දයි ග්‍රවුන්ඩ් හැන්ඩලින් වල ප්‍රශ්නයක් ඉකනෝ ඉන්ස්ට්‍රක්ෂන් ඉන්ස්ට්‍රක්ෂන් ෂීට් එකේ මිත එකේ ඉඳලා හතරට ශිත්සුම ප්‍රශ්න තෝරන්න කියලා තියන්නේ. හරිද? එතකොට ඉන්ස්ට්‍රක්ෂන් ෂීට් එකේ හැටියට මේකේ තියෙනවා ඩේට් එක, ෆ්ලයිට් නම්බර් එක ගැන කියද්දි මේ බාන 2 letter කෝඩ් එකක් තියෙනවා. එතකොට 2 letter කෝඩ් එකක් එන්නේ මොනවටද? 2 letter කෝඩ් එකක් එනවනම් එයාලයින් එක. හරිද? එතකොට 3 letter කෝඩ් එකක් එනවනම් මොකද්ද? එයාපෝට් එක. එයාලයින් එක, එයාපෝට් එක. අපිට ඒවා තියෙනවා දෙවෙනි ගත්තාම මේ අන්තිමට තියෙනවානේ කෝඩ්. ඉතින් එයාලයින් එයාපෝට් එතන තියෙනවා වෙන වෙනම ජපානයේ වයි වෙනත් රටවල ඒවයි ඒ කෝඩ් ටික ඉතින් ඔයාලා කොම් බලා ගන්න ඕන. හරිද? ඊට පස්සේ එතනින් ගත්තාම රූට් එක ගන්නවා. මේ රූට් එක තියෙන ඕකේ ඉඳලා HND වලට. එතකොට රූට් එක කියන්නේ අපි මොනවද රූට් එක කියන්නේ? රූට් එක කියලා කියන්නේ එක්ක කොළඹ ඉඳලා නුවරට නැත්තම් කොළඹ ඉඳලා අනුරාධපුරට. එතකොට කොහේ ඉඳලා කොහාටද කියන්න මේ තියෙන්නේ. මෙතන තියෙන්නේ මොකද්ද එතකොට? OKA ඉඳලා HND. එතකොට ඕකේ ඕකේ ඒ කියන්නේ කොහෙද අපි? ඕකේ මේ තියෙන්නේ නම නහ ඕකේ ඒ කියන්නේ නහනේ කො නහ HND කියන්නේ හනේදා. එතකොට ඕ නහ ඉඳලා හනේදා වලට. හොඳද ඊට පස්සේ මෙතන ගත්තාම POS position ULD number කෝසු pieces weight කියන මේ ටික එනවා. මේ ටික එනවා. මේ ටික අපෙන් අහනවා. ඊට පස්සේ මේ ටික අපිට නෑ ආයේ මේක ගැන අහනවා. ඇයි මේ ටික අපිට නෑ කියලා කියන්නේ මම? මේ බලන්න මේක ගත්තාම අපිට දීලා තියෙනවා ඉන්ස්ට්‍රක්ෂන් ෂීට් එකට යන්න ආයේ. මෙතන අපිට විස්තර ටික දීලා තියෙනවා අදාළ ටික විතරක් නේ. මේ තියෙන position ULD number pieces weight එක remarks. ඒ ටික තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ මම මේකෙත් ඔයාලට මේ PDF එකේ PDF එකේ ඒට අදාළ ඔක්කොම දේවල් දීලා තියෙනවා. මට පොඩි දෙයක් කියන්න ඕනේ මට මේ විශේෂයෙන්. මේ බලන්න මේ vegetable VGT GNR එතකොට FSH කියන ඔක්කොම ගැන තියෙනවා මේ vegetable තියෙනවා. මේක හොඳට කියව ගන්න. මේකේ ලොකු අයිඩියා එකක් එනවා. ඊට පස්සේ මට කියන්න ඕනෙම දේ තමයි මෙන්න මේ BBV මේක එක්සෑම් එකට එනවා මේ ප්‍රශ්නේ. ඒක නිසා මම කියන්නම්. දැන් මට තව එකක් කියන්න තියෙනවා. මේ මොනවද තියෙන්නේ මේ මේ ULD නම්බර් දීලා තියෙන්නේ මේ left right වලට එන ULD තියෙන්නේ මේ. දැක්කද ඔක්කොම මේ ULD. ඊට පස්සේ මේ මොකක්ද තියෙන්නේ මේ BUL කියන්නේ මේ ULD ගන්න මේ BUL කියන්නේ මොකද්ද? BUL කියන්නේ bulk. හරිද? එතකොට බල්ක් එකේ මොනවද මේ බල්ක් කියන්නේ එතකොට? බල්ක් කියන්නේ මොනවද? ෆ්ලයිට් එකක් වගේ එකක් අඳිමු අපි. හරිද? මාළුවෙක් වගේ නකමන්නේ. අපි අඳිමු දැන් මේක ෆ්ලයිට් එකක් කියලා හිතා ගන්න. වැඩි යන්දොත් මේක මාළුවෙක් වගේ පේනවා. එතකොට මේ ෆ්ලයිට් එකට බඩු පටවන ළමයි අපි දෙවිදියක් ගැන කතා කරනවා. එකක් ULD අනික බල්ක් විදිහට. ULD කියන්නේ අපි මේ මොකද්ද කාගෝ ෆ්ලයිට් එකක් නම් මෙහෙම දානවා මේ පටවනවා බඩුනේ. වමට දකුණට මේ left right කියලා තියෙන එකනේ. LR කියලා තියෙන්නේ. ඒක PDF එකේ තියෙනවා බලා ගන්න. නේ. මෙහෙම දානවා.
මෙහෙම දානවා. ඊට පස්සේ මේ BUL බල්ක් කියන්නේ කොහෙද? බල්ක් කියන්නේ ළමයි මේ පිටිපස්සට අපි මේ ULD පටවන්නේ මොකන්ද? හයිලිට් ලෝඩ් එකෙන්නේ. ඊට පස්සේ බෙල්ට් ලෝඩ් එකෙන් මොනවද පටවන්නේ? බෙල්ට් ලෝඩ් එකෙන් අර බෑග් එකින් එක තියලා යවන්නේ. බෙල්ට් එක දිගේ. මොහොම බෙල්ට් එක දිගේ යවන බෑග් එකින් එක තියලා අර මේ සෙන්ටිමීටර් 50ක පරතරයෙන් තියන්න කියලා බෙල්ට් ලෝඩ් එකට එහෙම බෙල්ට් ලෝඩ් එක නවත්තලා මේ දාන්නේ. ඒ දාන්නේ මේ බෑග් මේ අන්තිමට දානවා අපි මේවා වගේ. අපි සත්තු එහෙම මේකේ මේ යවන්නේ. සත්තු මේ බෑග් එක දානවා නෙමෙයි විශේෂ ක්‍රම තියෙනවා. එතකොට බල්ක් කියන්නේ මේකයි. එතකොට බල්ක් කොච්චරක් තියනවද මේ? 26ක් තියෙනවා. ඒකේ බර 177ක් තියෙනවා. හරිද? ඒ විස්තරය තමයි තියෙන්නේ මේ. එතකොට මේ රීමාක් වල තියෙනවා මෙතන මේ අයිස් කියලා තියෙන ඩ්‍රයි අයිස් කිලෝ 4ක් කියන්න. එතකොට මේ ඔයාලා පොඩ්ඩක් ඒක බලන්න මේ මෙතන DGR නෝටොක් කියන එකේ ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මේ මෙයාට ෆයිලට්ට කියනවා මේ පටන් ගන්න තැන බලන්න මේ අනතුරුදායක භාණ්ඩ පවතින බවට ගුවන් නියමුනට දැනුම් දෙන ලියකියවිල්ලක් කියන්න තමයි ඒ තියෙන්නේ. ඒක නිසා ඒක හොඳට බලා ගන්න. ඒක විස්තර තියෙනවා. හරිද? ඊට පස්සේ අපි මේක අයින් කරමු. එතකොට අපි පළවෙනි ප්‍රශ්නෙට යමු. පළවෙනි ප්‍රශ්නේ කියන්නේ හොච්චිවා දොකො දෙස් කා තදශි මොනෝ ඕ ඉත්සු එරබිනසයි. මොකද්ද හොච්චි කියන්නේ? මේ හොච්චිත් එක්ක තව වචනයක් මතක තියාගන්න චකුචි. ඒ කොහෙද තියෙන්නේ? මෙන්න තියෙන හොච්චි චකුචි තියෙන මේ ජෝහෝ මොයිට් එකත් එක්ක තියෙන මේ තියෙන හොච්චි චකුචි කියන්නේ හොච්චි කියන්නේ from කොහේ ඉඳලාද චකුචි to කොහාටද හරිද එතකොට මේ තියෙන්නේ හොච්චි දොකො දෙස්කා කියන්නේ හොච්චි කොහෙද කියලා අහන්නේ හොච්චි යවන තැන from කොහේ ඉඳලාද යවන්නේ එතකොට හොච්චි කොහෙද මෙතන තියෙන්නේ ඕකේ ඕකේ කියන්නේ මොකද්ද ඕකේ ඕකේ කියන්නේ මොකද්ද මේ තියෙන්නේ මෙන්න ඕකේ ඒ කියන්නේ මොකද්ද නහ. එතකොට ගුවන් තොටු පොළේ ඕකේ කියන්නේ කෝ නහද? මේ තියෙන්නේ නහ කියලා එක. මේ දැක්කද? මොකදම කූකෝ උඩම තියෙන්නේ. එතකොට ඔයාලා ඒ කෝඩ් පාඩම් කරන්න කියන්නේ ඒකයි. හරිද? HND නම් හනේද? ඒක මතක තියාගන්න හරි පුළුවන්. මේක ලේසි නිසා තමයි මේ ඕකේ ඒ දීලා අහන්නේ. දැන් ඕකේ දැන් හනේදවල නම් H අකුරෙන් පටන් ගන්න නිසා HND හනේදා වගේ පොඩ්ඩක් අපිට ගේස් කරගන්න පුළුවන් නේ. බං බලන්න මේ ඕකේ කියන එක බෑනේ නේ. ඕකේ කියලා තියෙන්නේ නමෙන් එන්නේ නැහැ හන කියලා තියෙන්නේ. නෑ හන නෙමෙයි. නහ. තේරුණාද? ඒ විදිහට බලන්න ඕන කෝඩ් ටික පොඩ්ඩක් පාඩම් කරගන්න. ඊට පස්සේ අපිට තියෙනවා බරුකු මේක අනිවාර්යෙන් එක්සෑම් එකට එනවා එක්ක තරුවක් දාලා හරි තියාගන්න අපිටත් ආවා ඔයාලටත් එයි. මේක හැමදාම එන ප්‍රශ්නයක්. මේකේ තියෙන්නේ මේ විදිහෙන් නෙමෙයි අපිට ආවේ හරිද? 1 2 3 4 මේක මට පැටළුණා මේකේ දීලා තිබ්බේ පළවෙනි ප්‍රශ්නෙට. ඒක නෑ කියනවා පළවෙනි ප්‍රශ්නෙට 2 දෙවෙනි ප්‍රශ්නෙට 3 තුන්වෙනි ප්‍රශ්නෙට 4 ඔහොම වගේ තිබ්බේ. හරිද? මේක අහලා තිබ්බේ මෙතෙන්ද ULD දාලා මම ඒකත් කියන්නම්. ULD දාලා අහලා තිබ්බේ. එතකොට මෙතන දැන් කියනවා බරුකු බල්ක් නෝ තෙනිමොත්සු BBV වා නන් හෝ නන්කෝ දෙස්කා තදශි මොනෝ වෝ ඉත්සු එරබිනසයි. එතකොට බල්ක් අත්ගමන් මලු ඒ කියන්නේ BBB අත්ගමන් මලු නන්කෝ කියන්නේ මොකද්ද? මේ කෝ කියන එක කොහෙද තියෙන්නේ? මේ බලන්න මේක ගත්තාම මේ කෝසු කියන එකේ kanji බලන්න මේ. ඒ වගේ වෙනවා ඉතින්. ඒ වගේ එනවා පටලන්න ඉතින්නවා. මේ කෝසු කියන එක නම් ඇයිද නැද්ද කියන්න දන්නේ නැහැ. මං කියන්නේ ඔයාලා බලන්න මේ නන් කෝ කියලා තියෙනවා නන් දෙස්කා කියලා නැත්තම් ඔව් නන් දෙස්කා කියන්නේ මොකද්ද? නන් කෝ කියලා ඇහුවොත් මේ මේතන කියන්නේ බල්ක් ගාන කීයද? බල්ක් ගමන කීයද කියලා තමයි අහන්නේ මේ. නන් කෝ මේ kanji කෝසු ගණන කියන kanjiය තියෙන්නේ. ගමන් මලු කීයද මේ? කීයක්ද? 26ක්. උත්තරේ මොකද්ද මේක? එතකොට ළමයි අපේ ආවා මෙතෙන්ද ULD දීලා. ULD no
තෙනිමොත්තු BBB නන් කෝ තිබ්බනම් මතක නෑ මට. නන් දෙස්කා කියලා තියෙන්නේ. ඒ කියන්නේ UL BBB ULD කීයක් තිබ්බද කියලා අහලා තිබ්බේ ඒකේ. ඒක ගොඩක් අයට වැරදුන ලැබි ප්‍රශ්නයක් මේකේ. මම ඇත්තටම දැනන් හිටියේ නෑ මේකත්. මම පස්සේ තමයි ඇවිල්ලා හොයලා මේ දැනගත්තේ මේක. මේ මෙතන ULD ගමන් මලු නෙමෙයි. ULD කීයක්ද කියන එක තමයි මේකේ අදහස තිබ්බේ. ULD නෝ BBB නන්දෙස්කා කියලා තිබ්බේ. එතකොට ULD BB කීයක්ද මේ? කයි 2යි 3යි දැක්කද? කීයක් තියෙනවද? 4ක් තියෙනවා. එතකොට මෙතන දැන් BB මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවනේ මොකද්ද ඒ? මේ මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. ඒකට තමයි මේකේ තියෙන විස්තර කරලා මේ. අපි බලමු මේ තියෙන මෙහි BBB ලෙස දක්වා ඇත්තේ භාණ්ඩවල ගමනාන්තය. ගමනාන්තය ඩෙස්ටිනේෂන් කියන්නේ මොකද්ද? කොළඹ නුවර, කොළඹ අනුරාධපුර. ඩෙස්ටිනේෂන් කියන්නේ ගමනාන්තය කොහාටද? හෝ එතකොට VB ලෙස කියන්නේ ඩෙස්ටිනේෂන් එක කොහෙටද හරි නැත්නම් බිම් මේ ග්‍රවුන්ඩ් හැන්ඩලින් වලට භාවිත වන කෙටි යෙදුම් වලට කියන සෙක්ෂන් මේ ස්ටේෂන් කෝඩ් එක. නිකන් කෙටි විදිහට කියන කෝඩ් එකක් තමයි මේ BBB කියන්නේ වෙන කෝඩ් එකක් තියෙන්නත් පුළුවන් වෙන විදිහකට. BB කියලා කෝඩ් එකක් දීලා තියෙන්නේ. මේක වෙන්න පුළුවන් එක්කෝ ඩෙස්ටිනේෂන් එකට නැත්නම් මේ ග්‍රවුන්ඩ් හැන්ඩලින් එකේ කරන මේ භාවිතා කරන එකක්. හරිද? අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් BB මොනවටද ඒ ගන්න කියලානේ. දැන් මොකද ප්‍රශ්نين අහන නිසා අපි බලමු මොකද කියලා. ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම ජපානයේ දේශීය ගුවන් ගමන්වලදී ඇතැම් දුම්රිය ස්ථාන හෝ විශේෂිත භාණ්ඩ හසුරුවන කලාප හඳුනා ගැනීමට මෙවැනි ත්‍රිඅක්ෂර කීත දැක්කද ඒ වගේ දැන් මේ ත්‍රිඅක්ෂර කේස් වෙනස් වෙන්න පුළුවන් මේ වගේ අක්ෂර යොදනවා ඒ වගේ දේශීය නැත්නම් ඇතැම් දුම්රිය ස්ථානවල විශේෂ භාණ්ඩ හසුරුවන කලාප හඳුනා ගන්න. මේ ස්ථාන දෙකක ප්‍රදර්ශන වීමට මොකක්ද මේ ස්ථාන දෙකක් කියන්නේ? මේ මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා මේ BBB කියලා. ඇයි ඒ ස්ථාන දෙකක තියෙන්නේ එතකොට? එතකොට ස්ථාන දෙකක අදහස් කරන්නේ භාණ්ඩ සියල්ලම කාණ්ඩෝ එකම විශේෂිත ඒක හේතුව ස්පෙෂල් ප්‍රයොරිටි හැන්ඩලින් තීරුවේදී BBB. එතකොට මේකේ ඒ SPR කියන්නේ මේ තියෙන්නේ. මම මේ ඉස්සල්ලා කැපුවා මේ දෙක බලන්න. මේවා අමතර දෙයක් මේ කියන්නේ පටලව ගන්න එපා. හරිද? ඔයාලට මේක දැක්කම මේ පැටලෙන හින්දා කියන්නේ දැන් මේ කතා කරන්නේ මම SPR එක ගැන. SPR කියන්නේ මොකද්ද? ස්පෙෂල් ප්‍රයොරිටි. ඒ කියන්නේ තීරුවේ BB මෙහි L 41යි L සිට 42 L දැක්ටි ULD කන්ටේනර්. කන්ටේනර්ස් අපි කියන්නේ බොක්ස් වල හතර සඳහන් BB යන උදාත එන්න අදහස් ගන්න එම භාණ්ඩ සියල්ලම එකම කාණ්ඩයකට හෝ එකම විශේෂිත හැසිරවීමකට අයත් වන බවයි. එතකොට BBP එකෙන් මෙතන මොකද්ද මේ කියන්නේ? එකම කාණ්ඩයකට නැත්නම් එකම විශේෂිත හැසිරීමකට අයත් වන බවයි. ඊට පස්සේ මේ මොකක්ද දෙවෙනි එකෙන් CNE consignee destination කියන්නේ ගමනාන්තය කියන්නේ මේ තියෙන CNE මේ BBB මොකක්ද කියලා බලමු. ඒකෙන් කියන්නේ දැක්වෙන්නේ භාණ්ඩ බාර ගන්නා පාර්ශ්වය හෝ අවසාන වශයෙන් භාණ්ඩ නිදහස් කරන ස්ථානයයි. 42 ආර් සහ බල්ක් පෙළිවෙල මෙම සටහන් කර ඇත්තෙම නිශ්චිත කන්ටේනර් සහ බල්ක් කොටස ඇති භාණ්ඩ කෙලින්ම BB අංශය වෙත හෝ අදාළ නියෝජිත වෙන වන වලින්. එතන තියෙන්නේ මොකද්ද? එතකොට ඒ ගන්න තැනනේ. අපි බාර දෙන තැන. නිශ්චිත කන්ටේනර් බල්ක් කොටසේ ඇති භාණ්ඩ කෙලින්ම එම BB අංශය වෙත. එතකොට මේ බල්ක් වල තියෙන ඒවායි ඒ ULD 4යි කෙලින්ම මේ අදාළ අංශයට තමයි මේවා කරන්නේ. එතකොට අපෙන් ප්‍රශ්න අහද්දී බල්ක් BBB කියලා අහනවා. මොකක්ද අහන්නේ? ULD BB කියලා අහන්න පුළුවන්. තේරුණාද? මට ඒක තමයි කියන්න ඕනේ. දැන් ඔයාලට මෙහෙම BBB කියලා අහද්දි මොකද්ද මේ BB කියන ප්‍රශ්නයක් තියෙනවනේ. මේ ප්‍රශ්නේ මටත් තිබ්බා. මේ මට තිබ්බ ප්‍රශ්නේ හොයලා තමයි මේ ප්‍රශ්නේ ඔයාලට කියන්න මේ මේකයි කියලා. හරිද? එතකොට මේ BB කියන්නේ මේවෙන් කියන්නේ අදාළ කෝඩ් එකක් ගැන කියවෙන්නේ. මෙතන අදාළ එකම අංශයට බාර දෙනවා නම් ඒ අංශය ගැන තමයි මෙතනින් ඒ කෝඩ් එකම තියලා තියෙන්නේ. මෙතන මොකක් හරි කෝඩ් එකක් තියෙන්න පුළුවන් BBB නැතුව. ගොඩක් වෙලාවට මේ අපිට පොතේ තියෙන එකමයි දෙන්නේ. හරිද? ඒක ගැන තමයි මේ කියන්නේ. මෙතන දැන් කෝසු කියලා තියෙන අහන තිබ්බයි කියන්නේ පීසස් ගන්නනේ. කෝ කියලා තිබ්බනේ මේ නන් කෝ කියලා. හරිද? තමයි කියන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු මේ තුන්වෙනි එකේ කියන්නේ මොකද්ද? මිගිනෝ කමුත්සුවෝ සුමිකොමු
時に注意することは何ですか？正しいものをいつ選びなさい. එතකොට මේ දකුණු පැත්තේ තියෙන එක ගැන අහන්නේ. එතකොට ඉතින් ඔයාලා දන්නවනේ පාඩම් කරන්න තමයි ඕනේ අර පින්තූර වල තියෙනවනේ. ඒවෙන් තමයි අහන්නේ. මම මේ ඔයාලට ඔය ඉන්ස්ට්‍රක්ෂන් ෂීට් එකට තව දෙන්න හදන්නම් මම හදපු එකක්. මේ තියෙන්නේ මොකක්ද? මේ තියෙන්නේ නම මොනෝ. එතකොට sei sensoriyo hin ya seika nado nado kusari kusari ya suimono sumikomu toki ni misu more ni chui suru මිසු මොරෙනි චූයි සුරු කියලා එක තියෙන්නේ. එතකොට ඒ කියන්නේ ජලයේ කාන්දු වෙන දෙයක් ගැන කියන්නේ නේ. මිසු කොමු ජුන්බන්නි චූයි සුරු. ඒ කියන්නේ මොකද්ද? මේ ජුන්බන්නි කියන්නේ ගොඩ ගසන අණු පිළිවෙල. සුමිකුම් කියන්නේ පටවන අණු පිළිවෙල ගැන වගේ එකක්. එහෙම එකක් කියවෙන්නේ නැහැ මෙතනින් නේ. එහෙම එකක් ගැන කියවෙන්නේ නැහනේ. මිසු මොරේ මිසු මොරෙනි මේක මතක තියාගන්න ළමයි මේවට ඔයාලා මතක තියාගද්දි මේකම කටපාඩම් කරලා මොකද්ද කියන එක නෙමෙයි. මේ පින්තූරේ දැක්කහම මතක් වෙන්න ඕනේ ආහාර ගැන කියන්නේ. එතකොට ආහාර මොකද්ද? වතුර මේවා වෙන්නේ නැති වෙන්න තියෙන්න ඕනේ. ජල කාන්දු මේ මොකද්ද මෙතන කියන්නේ? වතුර තියෙන වතුරෙන් පරිස්සම් වෙන්න වගේ මේ තියෙන්නේ නේ. මිසුමෝ රේ නි චූයිසුරු. වතුරෙන් අවධානය යොමු කරන්න වතුරට. තයි කියන්නේ වතුරට දෙවෙන්න හොඳ නැහැ කියන එක වගේ තියෙන්නේ. එතකොට මේ මෙතන තියෙන්නේ බලන්න. මිසුගා මොරතේ තේ නයිකා චූයිසුරු. වතුර නැද්ද? අවධානය යොමු කරන්න. දැක්කනේ මේ වාක්‍යෙම නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. උත්තරේ එන්නේ මේක. අපි බලමු තුන්වෙනි එකේ මොකක්ද තියෙන්නේ. තුන්වෙනි එකේ තියෙන්නේ කසනේ නයියෝනි චූයිසුරු. කසනේ නයියෝනි චූයිසුරු කියන්නේ මොකක්ද? ගොඩ කසනේ නයියෝනි කියන්නේ ගොඩ නොගැසීමට මේ අවධානය යොමු කරන්න. එහෙම එකක් ගැන කියවෙන්නේ නැහැ මේකෙන්. ඒකට උත්තරේ මොකද්ද? දෙක. හරිද? මේ වගේ ප්‍රශ්න එනවා. ඒක නිසා මේ පින්තූර මතක තියාගන්න ඕන මොකද්ද වෙන්නේ මොනවද කියන එක. මේ වගේ එක වචනකින් අල්ල ගන්න. සුමිකොමු මේ ජුන්බන් කියලා આવොත් මේක වෙන්න බෑ කියන එක මේ අනුපිළිවෙලක් ගැන කියන්නේ. එතකොට මිසු මොරේ කියන්නේ වතුරක් ගෑවෙනවා නම් අදාළ එක තමයි උත්තරේ. එතකොට ඔයාලට මේ පින්තූරය දැක්කම මතක තියෙන්න ඕනේ මොකක් ගැනද කියන එක සිංහලෙන් මතක තිබ්බනම් හොයාගන්න පුළුවන්. මිසු කියන එකට දැනගන්න ඕනේ. මිසු කියන්නේ වතුරට කියන එක මේ ජපන් වලින්. මං කියන්නේ මතක හිටින්න මොකක් හරි කරගන්න. ඊට පස්සේ නිමොත්සුවෝ සුමිකොමු ඔවත්තා අතෝනි කකුනින් සුරු කොතෝවා නානි දෙස්කා තදචි මොනෝ ඉත්සු එරවිනසයි. මේකේ නිවැරදිව මොකක්ද කියලා අහන්න. මේ මොකද්ද මේ තියෙන ළමයි බෙඩ් ලෝඩ් එක. මං කිව්වේ ෆ්ලයිට් එකට අර බෑග් පටවන්න එකින් එක. හරිද මේව බලන්න ඔයාලා. දැන් ආයෙ ගිහිල්ලා. එතකොට මේකේ කියනවා බෙරුතෝ රෝදා ශානි නෙන්රියෝගා හයිතෙයි රුකා කකුනින් සුරු. ඊට පස්සේ දෙවෙනි එක දැන් බලන්න හරි මම කියලා ඉන්නකෝ. බෙන් රෝදා යාගා මොකද්ද අබුරා මොර ශිතෙයි නයියෝ නයිකා කකුනින් සුරු. බෙරුතෝ රෝදා ශානෝ මවරිනි නිමොත්සුගා ඔචිචිතෙයි නයිකා කකුනින් සුරු. දැන් බලන්න මේ ප්‍රශ්නේ දැක්කාම එකින් එක කියවන්න යන්න නැතුව මං වගේ එකින් එක කියවන්න නැතුව මේ බලන්න ශාරිය බෙල්ත්‍රෝදාශානෝ කියන එක එකයි නේද මේ ශා කියන එක. ඊට පස්සේ මෙතන කකුනින් සුරු. හරිද? මේ ටික එකද කියලා බලන්න. ඒක නයියේ ෆෝම් එකෙන්වත් පුළුවන්. හරිද? ඊට පස්සේ නෙන්රියෝ ගැන කියනවා. බෙල් ලෝඩ් එකත් එක ගෑවෙන්නේවත් නැහැ මේ නෙන්රියෝ කියන්නේ මොනවද? ඉන්ධන. එතකොට ඉන්ධන තියනවද බලන්න වගේ අදහසක් තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ අබුරා කියන්නේ මොනවද? අබුරා මොරේෂිතේ. මේ නිකන් තෙල් ගැන කියන්නේ. අබුරා කියන්නේ තෙල් නේද? මේ කංජි එහෙම තිබ්බනේ ඉන්ෆෝ වල. මේ ජීඑෆ්ටි වල. මේක එන්නේත් නැහැ. තෙල් ගැන මොනවද කියන්නේ නැහැ නේ මේකේ. උත්තරේ එන්නේ මේක. උත්තරේ මේක. දැක්කද වැඩි දඟලන්නේ නැතුව උත්තරේ හොයන විදිය. දැන් මේ වචනවත් දන්නේ නැත්නම් කරන්න බෑ. මගේ ළමයි ක්ලාස් වලට කෝල් කරනවා සමහර අයට මම පොත් දෙක කරලා නැත්නම් මම මේව කරන්නේ නැහැ. හරිද?
දැන් එයාලා ඉතින් සමහර අය උනන්දු ඒ උනාට එහෙම ගන්න බෑ. මොකද දැන් මේ වචනවත් බැරුව අත්තොත් එහෙම අසාධාරණයි ළමයින්ට. ඇත්තටම බෑනේ කරගන්න. දැන් ඔයාලට මුලින් ඉඳන් මම මෙහෙම මෙහෙම බලන්න දෙතුන් පාරක් ලියන්න කිව්වේ බැරි නිසා. අපේ ඔළුවට දෙන්න ඕන නිසා දෙතුන් පාරක්. හරිද? ඊට පස්සේ මවරිනි. මේ මවරිනි කියන්නේ අපි මේ මොනවද මේවා වෙන්නේ? මවරි කියන්නේ අපි හරවනවට කියනවා නේද මවරි මාස් කියලා. දැන් මේකේ වුණාට කියන්නේ හරවන එක නෙමෙයි බෙල්ට් එක වටේ අපි චෙක් කරන්න කියලා කියන්නේ. ඒක ගැන තමයි මේ මවරිනි නිමොත්සු. ඔචිචි ඔචිචි තෙයි නයික්ක අකුණින්සුරු. එතකොට වටේට ගමන් මල්ලු වැටිලාද චෙක් කරන්න කියන එක තමයි මේ කියන්නේ. මවරි වැටෙනවනේ හරයි කියන්නේ හරවන. වැටෙනවට මවරිනි කියන්නේ වැටෙන. වැටිලා තියනවද? සෝරි. මේ බෙල්ට් එක වටේ චෙක් කරන්න මේ වැටිලා තියනවද කියලා බෑග් කියන එක තමයි මේකෙන් කියන්නේ. දැක්කද මේ උත්තර දෙක අහලපු විදිය? හරිද? පස්වෙනි එක. එතකොට අනතවා ශිකනෝ ශෂින්නෝ කමොත්සුනෝ සුමිකොමි ඕ ශිජි සාරේ මස්තා. ඒ කියන්නේ උපදෙස් ලැබී ඇත. උපදෙස් ලියන්න උන ඔයාලට උපදෙස් ලැබිලා තියෙනවා පහත සඳහන් පින්තූරේ මේ බාණ්ඩේ සුමිකොම් පැටවීමට. ඒක ගැන අහන්නේ කැතේ පැසිෆික්ස් නෝ පර්ෆික්ස් වා දෝරේ දෙස්කා ඉත්සු එර විනාසයි. මොකද්ද මේ පර්ෆික්ස් එක? කොහෙද තියෙන්නේ පර්ෆික්ස් එක? මෙන්න තියෙනවා පර්ෆික්ස් කියලා. මේ බලන්න ළමයි පර්ෆික්ස් එකට එන්නේ නම්බර් එකක් තියෙනවා. ඒක ඉස්සල්ලාම 3. දැන් අපිට අපේ නම දැන් මගේ නම උදිත නම් උදිත කියලා පන්තියේ දෙන්නෙක් හිටියොත් අපිට හොයන්න පුළුවන්. ඒකනේ අපි ඉස්කෝලේ රෙජිස්ටර් මාක් එකේ දෙන්නේ නම්බර් එකක් 25යි 633 හරි ඔහොම මොකක් හරි නම්බර් එකක් දෙන්නේ. දැන් මේකෙත් මේ ANA කියන එකට 205 සමාන කරලා ඒ වික්ස් එකට අරන් තියෙන්නේ ඒකයි. මොකද ANA කියලා තව මොකක් හරි තැනක් තිබ්බොත් දැන් මේ ජපාන් එයාලයින් එකනේ මොකද්ද මේ එයා නිහෝන් මොකක් හරි එයා නිහෝන් එයාලයින් හරි මොකක් හරි මේකේ තේරුම. එතකොට වෙන මොකක් හරි නමක් තිබ්බොත් ANA කියලා. ඒක නිසා තමයි මේ ප්‍රෆික්ස් එකකින් අඳුර ගන්න තමයි මේ නම්බර් එකක් දෙන්නේ. හරිද? ඒ නම්බර එක ගැන තමයි මේ අහන්නේ. කෝ ඒ නම්බර එක? මේ CPA කියලා තියෙනවා. ඒ දෙක තියෙනවා. එතකොට මේතනින් නම්බර් හලන්න පුළුවන් මේක. අනිවාර්යෙන් අකුරු තුනේ එකක් වෙන්න ඕනේ. මේ අහක බලාගෙන ගහන්න පුළුවන් මේ. මේක බලන්න ඕනෙත් නෑ. හැබැයි මේක බලලා තියෙන්න ඕනේ ඔයාලා මේ. තේරෙනවද මේ මේවත් ඩෙස්ටිනේෂන් මේ කොහාටද ගමනාන්තේ පීසස් ගන්න මේ තියෙන්නේ. එතකොට ඔයාලට මේක අහක බලාගෙන ගහන්න පුළුවන් මොකද්ද තියෙන්නේ? අකුරු ඉලක්කම් තුනක් තියෙන්න ඕනේ. එතනත් එකයි තියෙන්නේ. මෙතන මේ CPA කැතේ පැසිෆික් කියන එක තියෙන්නේ. වෙන්න පුළුවන් මේක තමයි පර්ෆික්ස් එක. හරි. මෙතන මොකද්ද කියන්නේ එතකොට? තෝච්චකු කූකෝනෝ සුරිරේතා කෝදෝ 3 letter code එක දොරේ දෙස්කා ඉත්සිර විනාසයි. එතකොට මොකද්ද තෝච්චකු කියන්නේ මොකද්ද? චුප්පත්සු කියන්නේ පිටත් වීම. තෝච්චකු කියන්නේ ළඟා වීම. ළඟා වීම කියන්නේ ඩෙස්ටිනේෂන් ගමනාන්තය. අපි කොළඹ බස් එකක නැගලා අනුරාධපුරේ කොළඹ අනුරාධපුරේකට යනවා අනුරාධපුරයෙන් බහින කොළඹින් නගින්නේ. ගමනාන්තය කියන්නේ කොහෙද එතකොට? බහින තැන. අනුරාධපුරේ. එතකොට මේ ඩෙස්ටිනේෂන් කියන්නේ බහින තැන. ඒ කියන්නේ බහින තැන කියන්නේ මේක ළඟා වීම තෝච්චකු කියන එක. තෝච්චකු කිය කොහෙද? ICN. තෝච්චකු කියන්නේ ICN. එතකොට මේ ඩිපාචර් මේ තියෙන පිටත් වීම කියන තැන තමයි මේ HKN HKG තියෙන්නේ. හොඳද? පිටත් වීම ගැන කියන්න තමයි HKG කියලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ යනවා. හොඳද? ඊටු ටික මං අරන් එන්නම් ඔයාලට කතා කරන්න මේ තව වීඩියෝ එකකින් ළමයි. අදට ඔයාලා මේ ටික බලා ගන්න මෙතෙන් එනකම් මට මේ ටික තමයි විශේෂයෙන් කියන්න ඕනේ උනේ. මේ ටික ලොකු ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙන නිසා. හොඳද මම මෙතන ඉඳලා කරන්නම්. අනිත් දවසේ මේ ටික ලේසි ටිකක් තියෙන්නේ. ඔයාලට පුළුවන් හොඳට කොහොමද? මම මේ ටිකක් කරන්නම්. මරුබත්සු ටික ගන්න දෙක දාලා ඔයාලා ගෲප් එකේ දාන්න මේ බලලා දාන්න මම ඒකත් විස්තර කරලා ආයි දාන්නම් පාඩම. ඒක දැම්ම දාන්නේ නැහැ. දැම්මොත් ඔයාලා ඕවා කරන්න යන්නේ නැහැ. ඒක නිසා මේවට උත්තර ටික දාලා ඉන්න බව ඔයාලා පෙන්නලා. එහෙනම් සුබ දවසක් හැමෝටම අපි අනිත් විදියකින් හම්බෙමු.